නේපාලයේදී අත්අඩංගුවටගත් ඉෂාරා සෙව්වන්දි හා සෙව්වන්දිගේ ඩමිය මෙන්ම සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රික අනුග්‍රහය යටතේ එරටදී සිදු කළ මෙහෙයුමකින් අනතුරුව බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ ඊයේ දහවල් කාලයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මේ අතර නේපාලයේදී අත්අඩංගුවටගත් ඉෂාරා සෙව්වන්දි හා සෙව්වන්දිගේ රුවට සමානව සූදානම් කරගෙන තිබූ ඩමියක් සෙව්වන්දි නොහොත් තක්ෂි නැමැත්තියගේ නවතම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. පළමු ඡායාරූපයේ සෙව්වන්දි සහ දෙවන ඡායාරූපයේ සිටින්නේ තක්ෂි. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.